ඔන්න ඉතින් මේ කොස්මොස් වර්ගයේ එහෙම නැත්නම් අපි සාමාන්‍යයෙන් කියන අටපෙතිය කියලානේ. අටපෙතිය වර්ගයේ මල් ඉතින් ඕනම රස්න කාලයක හැදෙනවනේ. ඉතින් මේ තියෙන මම අලුතෙන් එකතු කරගත්ත මම ඒවද 3 වතාවක් පෙන්නුවා. මෙයාගේ බීජ බෝ කරගන්න තමයි යට හදාගන්න තමයි මම මේ විදිහට එක පෙළයක් හදාගත්තේ. ඉතින් මේ වගේ ලස්සනට වර්ග ගණනාවකින් මේවා තියෙනවත් එක්කනේ. ඉතින් මල් ළඟ දැනටම වර්ග 7ක් තියෙනවා. කලින් වතාවේ මම ගාඩන් එක ලස්සන කරගන්නකොට ගොඩක් දෙනෙක් එක බීජ බෙදාගත්තා. ඒ අතර දෙන්න බැරි වෙච්ච කීප දෙනෙක් ඉන්නවා. එයාලට මට මේ වතාවේ හදද්දි දෙන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. ඉතින් දැන් වැහි කාලේ අපට තාම නෑ. ඇත්තට මං කිව්වා වගේ කලින් එක දවසක් වැස්සා. ඉතින් පස්සේ තාමත් නෑ. ගිනි රස්නයක් තියෙන වෙන්න මේ පාටට එහෙම මම හරිම ආසයි. ඒ වගේම මෙන්න මේ ලා කහපාට පොකුරු එක එහෙම තියෙනවනේ ගොඩක් මාත් ඉතින් එකතු කරගත්තා. හැබැයි මට ඒව හදාගෙන බෝ කරගන්න බැරි වුණා. හරි ආසාවෙන් ඉන්නවා ඒවත් හදාගන්න. ඉතින් එයාවත් එකතු වුණොත් මං හිතන්නේ 8ක් වගේ තියෙනවා. ඉතින් පාට වර්ග ගණනාවකින් මේවා තියෙනවා සහ මේකේ වර්ග දෙකක් තියෙනවා. ඉතින් බලමුකෝ ඉස්සරහට ටික ටික අනිත් වර්ගත් එකතු කරගන්න. මං කලින් කිව්වා වගේ අපිට තාම ඇත්තටම එක වතාවක් වැස්සම මේකේ වීඩියෝ එකක් දැම්ම මට මාළු සතුටක් දැවෙන මගේ පැලවලට නිකන් අර ආශිර්වාදයක් වගේ. ඉතින් ඒත් එක්කම ආයෙ වැස්සක් නම් වැස්සේ නැහැ. මං දන්න විදිහට ගොඩාක් පළාත් වලට වහිනවා මේ වෙනකොට ගොඩක්. හැබැයි පුත්තලම දිස්ත්‍රික්කයට වහින්නේ නැහැ. මං හිතන්නේ මේ ගොඩක් වෙලාට ඔය මේ පාර ලුණු එහෙම මිල උදටම අඩු වේවි. මොකද අපි පුත්තලම කියන්නේ ලුණු වලට ප්‍රසිද්ධයිනේ. දන්නවනේ ඔයාලා. ඉතින් මේ පාර ලුණු එහෙම හොඳට තියෙනවා කියලා ආරංචි. ඉතින් බලමුකොනේ මේ මෙන්න මේක ඔන්න ටික ටික පිපීගෙන එනවා. මම ආසම මල් වර්ගයක් කීප දෙනෙක් මගෙන් මේ පැල කලින් වීඩියෝ එකේ දැම්මට පස්සේ මට ප්‍රයිවට් එකත් මෙසේජ් කරලා පැල ඉල්ලුවා. හැබැයි මං ගාව මේ ඔයාලට දෙන්න තරම් පැල නැහැ මේකෙන්. මොකද මම මයි ගාඩන් එකට එකතු කරගත්ත පැල කීපයක් තමයි මේ. මොකද මට හදන්නත් හරි ලේසි. ආසාවෙන් මම හදන නිසා මං ඉස්සරහටත් මේකේ පාට එක කරගන්න ඉන්නේ. ඉතින් මට අදහසක් විදිහට දෙන්න පුළුවන් මං ගන්න තවානකින් අරගෙන ඔයාලට සීසන් කළා. ඒ කියන්නේ මගේ මාධ්‍යමික ශ්‍රේණියට හුරු කරලා උන්නම් දෙන්න පුළුවන්. මොකද ගොඩ දෙනෙක් අරගෙන ආවට යාලව හදාගන්න බෑ මැරෙනවා කියනවනේ. ඒ හින්දා ඉතින් ඒ ප්‍රශ්නට විසඳුමක් විදිහට මට ඕනනම් ඒ විදිහට කරන්න පුළුවනි. මම පළවෙනිට දෙන්නම්කෝ බලලා. ඉතින් ඒ වගේම අති කෙනෙක් කලින් වීඩියෝ එකේදී මගෙන් ඇග්ලොනිමා ටික පෙන්වන්න කිව්වා. මේ තියෙන මම ගෙදර ලස්සනට හදන ඇග්ලොනිමා වර්ග කීපයක්. මෙයාලගේ පැලක් මම බෝ කරගෙන තියෙනවා වෙනම තැනක. මේ තියෙන්නේ මේ මට දිනුවක්කින් හම්බුන එකක්. එතකොට මේකත් මම මිලදී ගත්ත එකක්. ඒකිනුත් මම පැල කීපයක් හදාගත්තා. මේක නම් ඇග්ලොනිමා වර්ගයක් නෙමෙයි. ගොඩක් අය පටල ගන්නවා. ඇග්ලොනිමා වර්ගයි මෙන්න මේ වගේ වර්ග. ඉතින් මේකත් හරිම ලස්සනයිනේ. ඒකත් මම අලුතෙන් එකතු කරගත්ත එකක්. එතකොට මේක මට රෝෂනන්තගෙන් හම්බ වුණේ. ඉතින් මං ගාව දැන් වටින වර්ග වලිනුත් වර්ග දෙකක් වගේ තමයි තියෙන්නේ. ඉස්සරහටත් එකතු කරගන්න ඉන්නවා ආස වර්ග කීපයක්. මේකත් දිනුවක් එකකින් හම්බ වුණේ. මේකත් එහෙමයි. ඉතින් මම මෙයාලව නම් සේල් කරන්න අදහසක් නැහැ. මම ගෙදර ලස්සන කරගන්න ඉතින් යාලමට මේ වෙව්වේ. ඉතින් ඒ හින්දා මගේ ගාඩන් එක ලස්සන කරගන්න මෙයාලව යොදා ගන්නවා. ඉතින් අධික රස නිසා ගාඩන් එක ඒ කියන්නේ ඉස්සරහ කොට සම්පූර්ණම හෙවණක් නැති තරම් අර පැලසේට විනාශ වෙන මට්ටමේ මේවා ගිහින් තිබ්බනම් මේවත් මේ වෙනකොට මට ඉතුරු වෙන්නේ නැහැ. ඒ හින්දා මම මෙතන තියාගෙන ඉන්නේ. හැබැයි මෙයාලව මම ලස්සනට හදන්න අර එක සෙක්ෂන් එකක් විදිහට ඇග්ලොනිමා වෙනම කලෙක්ෂන් එකක් හදාගත්තාම හරි ලස්සනයි පාටින්. ඒ ආසාව නිසා ටික ටික එකතු කරන්න මෙයාලා සහ මං ටිකක් වටින වාණිජ වගාවක් විදිහට යොදා ගන්න පුළුවන් ටිකක් වටින වර්ගත් ආසාව එකතු කරනවා. මේ බලන්නකෝ ඒ වගේ ලක්ෂණ. ඉතින් මේවා ටිකක් ඉහළ මෙලකින් ලංකාවට දැන් ආනයනය කරනවනේ. ඉතින් ටිකක් මිල වැඩි. ඉතින් පුළුවන් විදිහට තමයි එකතු කරගන්න ඕනේ. හැබැයි මිල වැඩි වර්ග කියලා නැහැ. මෙයාලගේ ඇග්ලොනිමා වල පාට විවිධ වර්ගයේව තියෙනවනේ. ඉතින් අපිට පුළුවන් විදිහට අපේ තියෙන පැලවලින් මේ විදිහට ගොමුවක් විදිහට හදාගත්තාම ඉතින් මාර ලස්සනයි නේද? මං හරි ආසයි මේ ඇග්ලොනිමා වලට ඉස්සර ඉඳලම මම කිව්වා අපේ පැත්තක කෙනෙක් මට පැල කීපයක් දුන්නා කියලා. ඒවයි දිනුවක් මට දීපු පැල ටිකකුයි තමයි මං ගාව තියෙන්නේ ලස්සනට හදාගන්න හිතාගෙන ඉස්සරහට පෙන්නන්නම්කො මං. ඉතින් මෙන්න මේක මං කලින් වීඩියෝ එකේ දැම්මම කීප දෙනෙක් මොනවද කියලා අහලා තිබුණා. මේ තියෙන සීනියාස්. ඉතින් කවුරුත් දන්නවා මේකේ ලස්සන පාට ගොඩාක් තියෙනවා. ඉස්සර මං ගාව අර එක ගොමුවට මාර විදිහට ලස්සන පාට ගොඩක් තිබ්බා. කහ පාට, සුදු පාට, රතු පාට මෙන්න මේ වගේ පාට. මෙතන තියෙනවා පාට වර්ග
පහක් වගේ එකිනෙකට පාට වෙනස්. පොඩි හරි වෙනසක් තියෙනවා මේ වගේ. ඉතින් මේ මම අර කලින් කිව්වා වගේ වතුර සෝදලා ඉවත් වෙන තැනකින් තමයි මේ බෝ කරගන්න හදලා තියෙන්නේ. ගෙදර ඉස්සරහා නම් මේම හදන්න තියාගන්න අමාරුයි. මේ තියෙන මම ඒ වගේම තැනක කියන්නේ හරියටම තවන් දාපු දාස් පෙතිය බීජ. ඉතින් එයාලා ගොඩක් උස යනවා විතරයි. මේ හරි හොඳ හීතලේ තියෙන හින්දා තමයි මෙච්චර සරුවට මේ ටික හැදිලා තියෙන්නේ. ඉතින් මම මේ විදිහට එයාලගේ දැල්ල කඩලා අයින් කරා. මේක කලින්ම කරා නම් මීට වඩා සාර්ථකයි. හැබැයි මට ඒක කරන්න හම්බුනේ නැහැ. ඔයාලා දන්නවනේ මම ඉතින් මාරම හිර වුණා. ජොබ් එකත් එක්කයි වැඩයි ඔක්කොමත් එක්ක බැලන්ස් කරගන්න බැරුව පීඩනයකින් හිර වෙලා හිටියේ හින්දා මට ඇත්තට මේවට යොමු කරන්න බැරි වුණා මගේ කාලේ. ඉතින් ඒ හින්දා ඔන්න දැන් එයාලා ගැනත් හිතන්න ඕනේ. මොකද අපිට හැම දෙයකටම වඩා අපේ මානසික සතුට වටිනවනේ. ඉතින් ඒකට මගේ මානසික සතුටට ගොඩාක් මේ වලෙන් දෙයක් තමයි මේ මල් එළවලු වගාව. ඉතින් මේ හැම දෙයක්ම මම හරි ආසාවෙන් කරන්නේ. මේ තියෙන මම කලින් පෙන්නනවා මේ මං ගාව එක එක જાතියේ මිරිස් වර්ග වගේක් මම එකතු කරගත්තා. කොච්චි කුලේ කොච්චි මිරිස් ඒවා මේවා. ඉතින් පාට පාට ඒවා හැම කීපයක්ම එකතු කරගත්තා ආසාවට. බලමු ඉතින් එයාලගේ මොන වගේ පාට හැදෙයිද කියලා. මෙන්න මෙයාගෙන් දැන් මලක් එන්න යනවා. මේවට මාස 5ක් විතර. තාම මල් නැහැ. මොකද මේ සරු බීජ නොවෙන්න පුළුවන්. මම මේ හිටවලා තියෙන්නේ මංගාව කලින් තිබ්බේ වගේ මං බීජ අරගෙන මේ හරිය ඔහෙ දැම්මා. ඒක තමයි මම කරේ. ඒක මේ බලන්නකො මේකට කියන්නේ වෙසක් මල් කියලා අපේ පැත්තේ බලන්න මාර ලස්සනයි. මංගාව මේ පාර හෙන්න මල් ගොඩක් හැදුණා. ගොඩාක් මට ඉතින් වීඩියෝ කරගන්න බැරි වුණා. මං කලින් වීඩියෝ එකක පෙන්නුවනේ මේ මල් පර වෙලා ගිහිල්ලා තියෙනවා. මට වීඩියෝ කරගන්න බැරි වුණා. ඉතින් මම ඔයාලට පෙන්නන්නම් මේ පිපිච්ච මල් වල දැන් බීජ එහෙම හැදිලා තියෙනවා. මේකෙන් මගෙන් මේක බල්බ් ආකාරව ලුණු ගෙඩියක් වගේ හැදෙන්නේ. ඉතින් කීප දෙනෙක් පැලක් තියලා තිබුණා. ඉතින් එයාලට දෙන්න මම පැල බෝ කරගෙන ගම බලන්න ඉස්සරහට ඔයාලට පෙන්නන්න. ඉතින් මේ තියෙන්නේ මම්මගේ බබාගේ කෑම වලට එකතු කරන්න ඕන නිසා හරි ආසාවෙන් හදන නිවිත්. ඉතින් මේ වගේ කීපයක් තියෙනවා. මම ඔයාලටත් පෙන්වනවා දහසක් ගන්න. ඉතින් අදත් එකතු වෙනාට ගොඩක් ස්තුතියි. තොන්න අරන් ආවේ ෂෝට් වීඩියෝ එකක්. මගේ රීච් එක හැදුන ගමන් මම ප්ලෑන් කරපු වීඩියෝස් ටික ඔයාලා එක්ක බෙදා ගන්න.